බිරිඳට හොරෙන් වැඩකාර කෙල්ල සහ මම. මගේ නම සචින්. මම මෘදුකාංග ඉංජිනේරුවෙක් විදිහට පෞද්ගලික ආයතනයක සේවය කරනවා. මගේ බිරිඳ මාධවී. අපි විවාහ වෙලා දැන් අවුරුදු 9ක්. අපිට හරිම හුරතල් අවුරුදු 5ක පුතෙක් ඉන්නවා. ඔහු නමින් කවිඳු. අපේ පුංචි පවුල හරිම සතුටින් කාලය ගත කළා. නමුත් රැකියාවේ කාර්යබහුලත්වයත් එක්ක මාධවීට ගෙදර දොරේ වැඩ කටයුතුයි පුතාව බලාගන්න එකයි ලොකු අභියෝගයක් වුණා. සචින්, මට හිතෙනවා අපි ගෙදර වැඩට උදව්වට කෙනෙක් ගත්තොත් හොඳයි කියලා. පුතා ලොකු වෙනකොට එයාගේ වැඩත් වැඩි. මට හැමදේම තනියම කරගන්න අමාරුයි. දවසක් රෑ කෑම මේසේදී මාධවී මට කිව්වා. මුලදී මම ඒකට කැමති වුණේ නැහැ. මොකද පවුලේ පෞද්ගලිකත්වයට පිටත කෙනෙක් එන එකට මම වැඩිය කැමති නැහැ. ඒත් මාධවීගේ මහන්සිය දැක්කම මම එකඟ වුණා. සති දෙකකට විතර පස්සේ මාධවී ඇයගේ යෙහෙලියක් මාර්ගයෙන් ගැහැණු ළමයෙක්ව ගෙදරට එක්කගෙන ආවා. ඇයගේ නම නීෂා. ඇය දුර පළාතක ඉඳන් ආපු, හරිම අහිංසක පෙනුමක් තියෙන අවුරුදු 21ක විතර තරුණියක්. ඇයගේ නිහඬ බවත්, කඩිසරකමත් දුටු පමණින් ඕනෑම කෙනෙකුගේ හිත ඇදී යනවා. නීෂා අපේ නිවසේ නතර වෙලා වැඩ කරන්න එකඟ වුණා. ඇයට අපි නිවසේ පිටුපසින් වෙනම කාමරයක් සූදානම් කර දුන්නා. නීෂා අපේ පවුලට එකතු වුණාට පස්සේ ගෙදර තිබුණු පාළු ගතිය නැති වෙලා ගියා. ඇය උදේ පාන්දරම නැගිටලා ගෙදර දොර පිරිසිදු කරලා, රසට කෑම හදලා, පුතාගේ වැඩ කටයුතුත් හරිම ආදරෙන් කළා. මම වැඩ ඇරිලා එනකොට නීෂා මට hina වෙලා පිළිගන්වන ඒ උණුසුම් තේ කෝප්පය මගේ දවසේ මහන්සිය නිවන ඔසුවක් වුණා. කාලයත් එක්ක මම නොදැනුවත්වම නීෂා ගැන අවධානයෙන් ඉන්න පටන් ගත්තා. ඇයගේ ඇවිදින විලාසය, ඇයගේ හිනාව සහ ඇය නිහඬව වැඩ කරන ආකාරය මගේ හිතේ අමුතුම කුතුහලයක් ඇති කළා. මාධවී නැති වෙලාවට හෝ ඇය කාර්යබහුල වෙලාවට මම නීෂා එක්ක සරල කතාබහක නිරත වුණා. නීෂා, අද හදපු කෑම හරිම රසයි. ගමේදීත් මේ වගේමද උයන්නේ? මම ඇහුවා. ඇය ලැජ්ජාවෙන් බිම බලාගෙන, "ඔව් සචින් මහත්තයා. අම්මා තමයි මට මේ හැමදේම ඉගැන්නුවේ" කියලා හෙමින් කිව්වා. ඇය මට "මහත්තයා" කියලා කතා කරනකොට මගේ හිතේ ඇතිවුණේ අමුතුම හැඟීමක්. ඒක ගෞරවයකට වඩා වැඩි යමක් කියලා මට හිතුණා. දවසක් මාධවී ඇයගේ මව්පියන් බලන්න පුතා එක්ක ගියා. ඇය එදා රෑ එහි නතර වෙනවා කියලා තමයි කිව්වේ. ගෙදර ඉතිරි වුණේ මමයි නීෂායි විතරයි. එදා හවස් වරුවේ ඉඳන් අහස කළු කරලා තද වැස්සක් පටන් ගත්තා. විදුලි කෙටීම් එක්ක පරිසරයම අමුතුම පාළු ස්වභාවයක් ගත්තා. මම සාලේ හාන්සි පුටුවට වෙලා පොතක් කියවමින් හිටියා. නීෂා කුස්සියේ රෑ කෑම සූදානම් කරන සද්දය මට ඇහුණා. ටික වෙලාවකින් ඇය මට කෝපි එකක් අරගෙන ආවා. ඇය එදා ඇඳලා හිටියේ ලා නිල් පාට ඇඳුමක්. වැස්සට පරිසරය සීතල වෙලා තිබුණු නිසා ඇය මදක් ගැහෙමින් හිටියේ. "මහත්තයා, කෝපි එක" ඇය මට වීදුරුව දික් කළා. මම ඒක ගන්නකොට මගේ අත ඇයගේ අතේ ගෑවුණා. ඒ මොහොතේ ඇයගේ මුළු සිරුරම ගැස්සිලා ගියා. අපි දෙන්නා අතර තත්පර කිහිපයක නිහඬතාවයක් ඇති වුණා. අපි දෙන්නගේ ඇස් එකිනෙකට යොමු වුණා. ඒ ඇස්වල තිබුණේ වචනයෙන් විස්තර කරන්න බැරි ආශාවක් සහ බයක්. "නීෂා, ඔයා සීතලෙන්ද ඉන්නේ?" මම හෙමින් ඇහුවා. "ටිකක් මහත්තයා. වැස්ස නිසා හරිම සීතලයි" ඇය ව්‍යෝලන හඬින් කිව්වා. මම ඇයගේ අතින් අල්ලා මගේ ළඟට ගත්තා. ඇය මුලදී මදක් පසුබට වුණත්, ඇය මගෙන් ඈත් වුණේ නැහැ. මම ඇයව මගේ පපුවට තුරුළු කරගත්තා. ඒ මොහොතේ අපේ හදවත් ගැහෙන සද්දය අපිටම ඇහුණා.
වැස්සේ ශබ්දයත් එක්ක අපේ හැඟීම් පාලනය කරගන්න එක අමාරු වුණා. මම ඇයගේ නළල සිපගත්තා. නීෂා මගේ දැස් දෙස බැලුවේ කෘතවේදී හැඟීමකින් වගේ. අපි දෙන්නා අතර තිබුණු ස්වාමි සේවික බැඳීම එතනින් අවසන් වෙලා අපි පිරිමියෙක් සහ ගැහැණියක් විදිහට එකිනෙකාට සමීප වුණා. නීෂා, මම දන්නවා මේක වැරදි කියලා. ඒත් මට ඔයා ගැන ඇතිවුණු මේ හැඟීම පාලනය කරගන්න බැහැ, මම ඇයගේ කනට කොඳුරලා කිව්වා. මහත්තයා, මටත් ඔබ ගැන එහෙම හිතෙනවා. මම ඔබව දකින පළමු දවසේ ඉඳන්ම මගේ හිතේ මේ හැඟීම තිබුණා, ඇය කඳුළු පිරුණු දැසින් මට කිව්වා. අපි එදා රෑ කාලය ගත කළේ අපේම ලෝකයක. කාමරයේ තිබුණු ලා පැහැති ආලෝකයේ යටතේ අපේ ආදරය ගලාගෙන ගියා. ඇයගේ සිනිඳු සමේ ස්පර්ශය සහ ඇයගේ සුවඳ මාව මත් කළා. අපි දෙන්නා අතර ඇතිවුණු ඒ බැඳීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දර වුණත්, ඒ පිටුපස තිබුණේ රහසිගත බවක්. ඊළඟ දවසේ මාධවී ගෙදර ආවා. අපේ ජීවිතය සාමාන්‍ය පරිදි ගලා ගියත්, මගේ නීෂාගේ අතර තිබුණු බැඳීම වෙනස් වුණේ නැහැ. අපි නිවසේ හැමෝම ඉන්න වෙලාවට බොහොම සාමාන්‍ය විදිහට හිටියත්, අපි දෙන්නගේ ඇස් හමුවන හැම මොහොතකම රහස් ආදරයක් හුවමාරු වුණා. මාධවී නෑමට ගිය වෙලාවට හෝ ඈ කාර්යබහුල වෙලාවට අපි කුස්සියේදී හෝ ශාලයේදී හොරෙන් එකිනෙකාට සමීප වුණා. ඒ හැම මොහොතකම තිබුණේ අසු වේවි කියන බය සහ ඒ රහසින් ලබන අමුතුම වින්දනයක්. දවසක් මම කාර්යාලයේ ඉන්නකොට නීෂා මට පණිවිඩයක් එවා. මහත්තයා, මට ඔයාව මතක් වෙනවා. අද රෑට මාධවී නෝනා නිදාගත්තට පස්සේ මගේ කාමරයට එන්න පුළුවන්ද කියලා. ඒ පණිවිඩය දැක්කම මගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. එදා රෑ මාධවී නිදාගත්තට පස්සේ මම හෙමින් සීරුවේ නිවසින් එළියට බැහැලා නීෂාගේ කාමරයට ගියා. ඇය මාව බලාපොරොත්තුවෙන් හිටියේ. අපි දෙන්නා අතර තිබුණු ඒ ආදරය තව තවත් තදින් බැඳුණා. ඇය මගේ ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් වෙලා තිබුණා. කාලය මාස කිහිපයක් ගෙවිලා ගියා. මේ රහස දිගටම පවත්වාගෙන යන එක අපිට ලොකු පීඩනයක් වුණා. නීෂා සමහර වෙලාවට අඬනවා මම දැක්කා. ඇය බය වුණා මාධවීට මේක අසුවේ කියලා. ඒ වගේම ඇයට අවශ්‍ය වුණා මාව ඇගේම කරගන්න. සචින් මහත්තයා, අපි මේ කරන්නේ ලොකු පවක් නේද? නෝනා අපිට කොච්චර හොඳද? මට හිතෙනවා මම මෙහෙන් යන්න ඕනේ කියලා, දවසක් නීෂා කිව්වා. ඒ වචන ඇහුවම මගේ හිත පෑරුණා. නීෂා, මට ඔයා නැතුව ඉන්න බැහැ. අපි බලමු මේකට විසඳුමක්, මම ඇයව අස්වැසුවා. නමුත් විසඳුමක් පෙනෙන මානයක තිබුණේ නැහැ. මට මාධවීව අතහරින්නත් බැහැ, නීෂාව අමතක කරන්නත් බැහැ. අපේ මේ රහස් ආදරය කොහෙන් කෙලවර වෙයිද කියලා මම දැනගෙන හිටියේ නැහැ. ගිනි ගින්දර කතාවකින් ආයේ හමු වෙමු. ඔයාලගේ හදවත් ගිනි තියන මම, අග්නි.